ඇනබෙලා චිත්තපටි ඉන්න මේ බයහිතන රූගඩේ වා දැකල ඇති. හැබැයි ඒවා දන්නවද ඇත්තම ඇනබෙලා මීට වඩා ගොඩක් වෙනස් කියලා. මෙන්න මේක තමයි ඇත්තම ඇනබෙලා. බලන්න මේක නිකම්ම නිකන් අහිංසක පෙනුමක් තියෙන සාමාන්‍ය රූගඩයක් විතරයි. හැබැයි ඒ අහිංසකම පිටිපස්සේ තියෙන්නේ තාම දරුණු යක්ෂයෙක්. 1970 දී ඩෝනා කියන හෙද සෙසුවියට ඇයගේ මවගෙන් මේ රූගඩේ තෑග්ගක් විදිහට ලැබෙනවා. ටික දවසක් යද්දී මේ රූගඩේ තිබ්බ තැන නෙවෙයි තියෙන්නේ. ඒ වගේම ගේ ඇතුලේ උදව් කරන්න කියලා ලියපු අමුතු කොළ කැලි කීපෙකුත් හම්බෙන්න පටන් ගත්තා. දවසක් බලද්දී මේ රූගඩේ අත්වල සහ පපුවේ ලේ පැල්ලම් තියෙනවා වුන් දැක්කා. ඒ බයත් එක්කම වුන් අද්භූත ගවේෂකන් වුණ එඩ් සහ ලොරෙන් වොරන්ගේ උදව් ඉල්ලුවා. වොරන් ඉවල හොයාගත්තා මේක ඉන්නේ අහිංසක ආත්මයක් නෙවෙයි. ඩෝනාගේ ආත්මය පිළිගන්න බලන් ඉන්න දරුණු යක්ෂයෙක් කියලා. පස්සේ වුන් මේ රූගඩේ අරගෙන ගිහිල්ලා වීදුරු පෙට්ටියක දාලා සීල් කරලා තිබ්බා. අදටත් මේ රූගඩේ වොරන්ලගේ කෞතුකාගාරයේ තියෙනවා. ඒක ගහලා තියෙනවා කිසිම හේතුවක් මත මේක අල්ලන්න එපා කියලා. ඒක ඇල්ලුවාට අදටත් විවිධ අනතුරු වෙනවා කියලා සඳහන් වෙලා තියෙනවා. පෙනුමෙන් අහිංසක රූපයක් වුණාට මේක ගොඩක් භයානකයි. ඉතින් මේ වගේ කතා පදනම් කරගෙන තමයි ඇනබෙලා චිත්‍රපටය නිර්මාණය වුණේ. ඉතින් මේ වගේ අලුත් දේවල් දැනගන්න කැමති නම් අපිව subscribe කරලා දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න.